DD ලගේ 720 GTR එකට මොකද උනේ? Is it back or not? මොකද්ද මේ 720 GTR කියන්නේ? ඒ වගේම මොකද්ද DDE කියන්නේ? DDE එහෙමත් නැත්නම් Daily Driven Exotics. DDE කියන්නේ automotive YouTube world එකේ famous-ම YouTube channel එක. එයාලා ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ YouTube channel එකට ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් 720 GTR කියන්නේ මොකක්ද? 720 GTR කියන්නේ DDE ලගේ famous-ම modified-ම කාර් එකක් තමයි 720 GTR කියන්නේ. Personally මගේත් favorite-ම කාර් එකක් තමයි එයාලගේ මේ 720 GTR එක. 720 GTR එකට බේස් කරගෙන තියෙන්නේ McLaren 720S එකක්. 2020 තමයි මෙයාලා මේ McLaren 720S එකට modifications start කරන්න පටන් ගත්තේ. මේ අවුරුදු 6 පුරාවටම දැන් 2020 ඉඳන් මේ 2026 වෙද්දී මේකට කරලා තියෙන modifications extreme level එකට ගිහින් තියෙන්නේ. මේක මාරම ලස්සන attractive ඒ වගේම powerful කාර් එකක්. මේකේ modifications ගැන කතා කරොත් අපිට මුලින්ම 2020 මෙයාලා start කරේ special color change එකක් එක්ක world famous lark livery එකට සමාන වෙන විදිහට color change එක මෙයාලා කරා special paints use කරලා. ඊට අමතරව crazy පිස්සු හැදෙන chassis mounted wing එකක් ඒ වගේම built motor එකක් අපිට මේකේ දැක ගන්න පුළුවන්. special carbon fiber parts ඒ වගේ තවත් modifications සෑහෙන ප්‍රමාණයක් මේ කායකට include වෙනවා. ඉතින් මේ කායකට මම කැමති වගේම මේ කායක DD fansලා අතර famousම වෙච්ච කාර් එකක්. හැබැයි මේ කායකේ ඕන ඩේමන් කියන විදිහට මේක එයාලගේ ෆ්ලීට් එකේ තියෙන most cursed කාර් එකක්. cursed කාර් එකක්. මොකක්ද එහෙම කියන්නේ හේතුව? එහෙම කියන්නේ හේතුව තමයි මෙයාලා මේ බිල්ඩ් එක ස්ටාර්ට් කරපු දවසේ ඉඳන් අද වෙනකන් සෑහෙන challenges ප්‍රමාණයකට මුහුණ දෙන්න වුණා මේ කාර් එක නිසා. හැබැයි මේ අවුරුදු 6 ඇතුළත එක්තරා අවස්ථාවක මෙයාලා මේ 720 GTR එක almost complete වෙන තැනට build කරා. හැබැයි අවාසනාවන්ත විදිහට මේ කාර් එකට major accident එකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මේ accident එකෙන් පස්සේ මෙයාලා වාහනේ build කරන එක නැවැත්තුවේ නැහැ. එතන ඉඳන් start උනේ DD 720 GTR version 2 එක. ඒක version 1 එකටත් වඩා crazy body kit එකකින් ඒ වගේම crazy engine modifications වලින් අපිට දැක ගන්න පුළුවන් වුණා. body kit එක complete වෙද්දී එයාලට තවත් කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ major engine failure එක. engine troubles ආව දවසේ ඉඳන් අද වෙනකන් ඒ කියන්නේ අවුරුදු 1.5කට වැඩි ප්‍රමාණයක් 720 GTR එකේ contents අපිට DDE ලගෙන් දැක ගැනීමේ හැකියාව තිබ්බේ නැහැ. හැබැයි DDE ලගේ අලුත්ම වීඩියෝ එකකින් DDE ලගේ latest update එකකින් අපිට 720 GTR එකේ අලුත්ම තත්ත්වය දැක ගන්න පුළුවන් වුණා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ කියන්නේ අවුරුදු 1.5කට විතර පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එකෙන් DD 720 GTR එක එයාගේ own power එකෙන් drive කරනවා. මේක crazy beast එකක්. 720 GTR කියන්නේ පිස්සුම හැදෙන කාර් එකක්. ඉතින් මේ කාර් එකේ ඉස්සරහ updates ගැන දැනගන්න අනිවාර්යෙන්ම DD ලගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ automotive world එකේ අලුත්ම updates දැනගන්න ඕන නම් මම follow කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මම චතුර තේෂාන් මේ speed up with චතුර.